වේවා ඕන් සුවපත් වේවා නිවන් දොරටුවක් වේවා කියලා සාදුකාරයක් දෙන්න. මේවා ඥාන සම්පයුක්ත ප්‍රාර්ථනාවන් දේවල් ලැබිලා මිනිස්සු කරන්නම වැරදි මිනි මරණයක් කපනවා කොටනවා ඕවා කරන්නේ. නිසා ඥාන සම්පයුක්ත ප්‍රාර්ථනාවක් කරන්න ඉගෙන ගන්න. කුසල් කළා පින් කළා මේ කුසල් බලයෙන් මට මේ භවයේම උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. නිවන් දක්නා ජාත් දක්වා මේ යන සසර ගමනේ උපදින ආත්මවල උතුම් බුද්ධාත්මාත කාලයක උප්පත්තිය ලබත්වා කියලා සාදුකාරයක් දෙන්න. දලදා හාමුදුරුවන් වැඳ පුදා ගන්න යන පින්වතුන් පින්වතියන් ලක්ෂ ගණන් මේ පෝලිම් වල ඉස්සරහට ඇදෙනවා. ඉතින් ඒ අයගේ හිතට ධෛර්යයක් ලබා දෙන්න. ඒ අයට බුද්ධාලම්බන ප්‍රීතියෙන් එහෙම නැත්නම් මේ ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් දලදා වහන්සේ වැඳ පුදා ගන්න යන ගමනේදී මේ පෝලිමේදීම හිත සකස් කරගන්න උදව් කරන පොලිස් නිලධාරි මහත්තයෙක් මට හම්බ වුණා. පොලිස් නිලධාරි මහත්මයෙක් මට හම්බ වුණා. මොනතරම් වටිනවද මේ වගේ අය රටට සම්පතක්. මෙහෙම තමයි මේ ජනතාවට සමීප වෙන්නේ. ජනතාවට වඩාත්ම සමීපව සේවාවන් සපයන පොලිසියේ කාර්යභාරය තමන්ගේ රාජකාරී ඉටු කරන ගමන් මේ විදිහට පෝලිම් වල ඉන්න අයගේ හිත සකසලා දෙනවා. අනේ කියන්නකෝ ඔබතුමා කවුද කොහෙද විස්තර පොඩ්ඩක්. මම පොලිස් පරීක්ෂක චන්ද්‍රකාන්ත. මම වැඩ කරන්නේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ එල්පිටිය ඒකකයේ තමයි රාජකාරී කටයුතු කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ මිනිස්සුන්ට සමීප වෙන්න හේතුනේ මේ මිනිස්සු ඇත්තටම මේ පොලිමේ ඉන්නකොට කොටාගත්තා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම මම පැහැදිලි කළේ බුදුහාමුදුරන්ගේ ධර්ම ප්‍රණුව ඇත්තටම මේ ශ්‍රද්ධාව නිසානේ මේ ආවේ උතුම් දලදා හාමුදුරුවෝ වැඳ ගන්න. ඉතින් ඒ ආප්පගේ ශ්‍රද්ධාවට හානි කරගත්තොත් අපිට වෙන්නේ ඇත්තටම සතවාක වැඩක් නෑ. එන්න අපිට නිර්ය උප්පත්තිය ලබන්න වෙන ශ්‍රද්ධාව නැති වුණොත් අකුසලයක් සිද්ධ වෙන්නේ කියන එක කියලා ඒ කැලලට කර්ම විපාක ගැන පැහැදිලි කරලා දුන්නාට පස්සේ මේ මිනිස්සු කඳුළු පෙරාගෙන ඒ ධර්මය ගැන අවබෝධ කරලා දුන්නාට පස්සේ ඒ කැලලන්ට ලොකු ඥානයක් ප්‍රඥාවක් තිබුණ තේරුම් ගන්න. ධර්ම සම්වේගය උපදවා ගන්නවා මේ පොලිමේදීම. පොලිමේදීම. ඔව්. ඇත්ත වශයෙන්ම මේ ගොඩක් මිනිස්සු කඳුළු පෙරාගෙන ගියා. ඒ කියන්නේ මම කියලා දුන්නා ගොඩක් දුරට මේගොල්ලන්ට එහෙම ඒ කියන්නේ ඒගොල්ලෝ තැම්පත් කරලා ඉවර වෙලා ඉවසීම පුරුදු කළා, මෛත්‍රිය පුරුදු කළා, කරුණාව මුදිතාව පුරුදු කළා. මුදිතාව කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ සතුට අනුන්ට දීලා තමන් අනුන්ගේ දේවල් අනුන්ට ලැබෙනකොට ඒ පිළිබඳව සතුට වෙන්න පුළුවන් හිතක් හදාගන්න කියලා මේ මිනිස්සුම වෙනස් කළා. ලොකු වෙනසක් කළා. ඒගොල්ලන්ට මම නිවන් බකට යන්න භවය කෙටි කරගන්න ගොඩාක් දේශනාවන් කළා. ඉතින් මේකට මට ගොඩාක් දුරට ඇත්ත වශයෙන්ම මම මේගොල්ලන්ට පටිච්ච සමුප්පාදය පිළිබඳ කරුණු 12 විස්තර කරලා දුන්නා. තණ්හා උපාදානය අවිද්‍යාව නිසා හැදෙනවා. ඉතින් ඒව නතර කරගන්න ජීවිතය තමන්ගේ අස කන නාසය දිව ශරීරය ගිහි ජීවිතය තුළ මනස තමන් ඒ දේවල් ඒ විදිහට විඳින්න ඇසෙන් රූප බලන්න කනෙන් ශබ්ද අහන්න. නමුත් තණ්හා උපාදානය කරගන්න එපා කියලා නිවම්ම ගත්තා. ඒ කියන්නේ භවය සකස් නොවෙන්න විපාක පිණිස කර්ම සකස් නොවෙන්න පවා එයාට මම කියලා දුන්නා. ඒවා අවබෝධ කරලා දුන්නා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ සීල විශේෂයෙන්ම දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක වඩන හැටි සීල සමාධි ප්‍රඥා. ඒ වගේ මම ලොකු දෙයක් මේක ඇතුලේ කරලා දුන්නා. මිනිස්සු මාව දාලා යන්න බැරි තරම් අනන්න ගත්ත පොලිසිය ගැන ගොඩක් පැහැදීම් ඇති වුණා ඇත්තටම. ඉතින් මේක ඇත්තටම ලොකු දෙයක්. මම ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට එන සියලුම පුහුණු නිලධාරීන්ට පන්සිල් වල ඉඳලා පවා ඉතින් කයින් වචනෙන් වෙන අකුසල් ටික පිළිබඳව පැහැදිලි කරලා දීලා උන් එළියට දාන්න ලොකු දායකත්වයක් ලබනවා. මට ඒක ලොකු සහයෝගයක් දෙනවා CI ප්‍රශ්නායක ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශ්නායක මහත්මයා එල්පිටියේ පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිතුමා. මොකද ඇත්ත වශයෙන්ම මේක මගේ සසර පිනකට ආපු දෙයක්. නමුත් මේ සියලු දෙනා අපි මේ සසර ගමනේ ඇත්තටම මේ දුකයි මේ සසරේ අපි ඉපදුනොත් අනිවාර්යයෙන්ම දුකයි. ඒ වගේම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, දුක් සෝක ඔය සියලු දේවල් වලින් අපිට මිදෙන්න බෑ. එහෙනම් මේකට අපි භවයයි නැති කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියපු පටිච්ච සමුප්පාදය දන්නේ නැති කෙනෙකුට කරන්න බෑ. කරුණු 12ක් තියෙන ඉතින් ඒව පවා මේ මිනිස්සුන්ට මම කියලා දුන්න සියලුම දෙනාට. වැඳ ගන්න. ඒ කුසලයේ යෝධ බල යෝධ ශක්තියක් කරගන්න මේ පැත්තට ආවොත් මට ඔබට උදව් කරන්න පුළුවන්. අත්‍ය පොඩ්ඩක් කිට් වෙන්න මෙහාට මම කියන දෙයට අහුම්කම් දෙන්න. මේ මතක තියාගන්න මේ සසරේ අපි දැන් මේ ඉපදිලා ඉවර වෙලා අපි මේ ඉපදිච්ච දවසේ ඉඳලා මෙතන ඉන්න පුළුවන් අවුරුදු 60 70 මිනිස්සු නේද? ඉන්නව නේද? නමුත් ඔබ මේ ජීවිතයේ සතුට කියන දේ ඔබට සැඳිලා තියෙනවද මේ වෙනකන්? නෑ නේද? එහෙනම් මේක මිරිඟුවක්. මොකද්ද මේක? මිරිඟුවක්. මේක සීනයක්. ඒ නිසා මතක තියාගන්න. මේ මිරිඟුව සීනය හරියට අපි දැනගන්න ඕන. මොකද දැනගන්න ඕන? අපි නැවත මක් කරගන්නද?
උපදින්නේ නැති කරගන්න ඕන. එහෙනම් ඒකට පටිච්ච සමුප්පාදය කියන පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියාගන්න ඕන. පැහැදිලිද කියන දේ? එහෙම නොවුනොත් අපි මොකද වෙන්නේ? ඉපදෙනවා, වයසට යනවා. මොකද වෙන්නේ? ලෙඩ වෙනවා, මැරෙනවා, නැවත කර්ම සකස් කරගෙන උපදිනවා, ආයි වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඕක නතර කරගන්නයි බුදුහාමුදුරු ධර්මයේ කියලා දුන්නේ නේද? එහෙනම් මතක තියාගන්න. අපි කොයිම අවස්ථාවක සිතින් කයින් වචනයෙන් වැරදි කරන්න හොඳ නැහැ. මොනවද කරන්න හොඳ නැත්තේ? මේ තෝතන්නේ. මේ පුංචි දේ ඔබට කියලා දෙන්නේ. පටිච්චසමුප්පාදය පිළිබඳව කරුණු 12ක් තියෙනවා. ඔබයි අද ඉඳලා හිතා ගන්න. අද ඉඳලා කල්පනා කරන්න. ඇයි ජරා මරණ? අපි ඔක්කොම කවුරුත් දන්න දේ තමයි ජරා මරණ කියන එක. පැහැදිලිද කියන දේ? ඇයි ජරා මරණ වලට හේතුව මොකක්ද කියලා බලන්න ඕනේ. ජරා මරණ වලට හේතුව ඉපදීම. ජරා මරණ වලට හේතුව ඉපදීම. එහෙනම් අද ඉඳලා බලන්න ඇයි ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඉපදීමට හේතුව තමයි භවය. භවය කියන්නේ විපාක පිළිත කර්ම සකස් කරගන්න එක. විපාක පිළිත සකස් කරගන්නේ කොහෙන්ද? සිතින් කයින් වචනේ. පැහැදිලිද? විපාක පිළිත කර්ම සකස් කරගන්නේ ඇයි? උපාදානය නිසා. විපාක පිළිත කර්ම සකස් කරගන්නේ මොකක් නිසාද? උපාදානය නිසා. ඇයි උපාදානය වෙන්නේ? තණ්හාව නිසා. ඔය විදිහට විමසන්න ඕන. එහෙනම් ඔබගේ ජීවිතේ මට වැඩි කාලයක් නැහැ. ඔබගේ ජීවිතේ තණ්හා උපාදානය ගතිය අවිද්‍යාව නිසා ඇති කරගන්න නැතුව කටයුතු කරන්න පුළුවන් නම් මොකද්ද නැති වෙන්නේ? භවය කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි විපාක පිණිස කර්ම හැදෙනකොට භවය හැදෙනකොට උප්පත්තිය ලබන්නේ මතක තියාගන්න මේ ඔබට ලැබිච්ච පුංචි අවුරුදු 50ක් 60ක් වෙච්ච මනුෂ්‍යාත්ම නෙවෙයි. විඥානය පිටන්නේ ඔබ උපාදානය කරගත්ත දෙන. ඔබ උපාදානය කරගත්ත මේ දරුවා නම්, ඔබ උපාදානය කරගත්ත මේ අම්මා නම්, ඔබ උපාදානය කරගත්ත මේ තාත්තා නම් ඔබට වෙන්නේ එතන වෙන්න. උපදින්න වෙන්නේ එතන. මතක තියාගන්න අති භයානකයි. ඔබ උපාදානය කරගන්න ඔබේ අම්මා. අම්මා උපාදානය කරගෙන ඔබ මැරෙනවා. නැත්නම් පුතා තමන්ගේ අම්මා උපාදානය කරගන්නවා. අම්මා පුතා උපාදානය කරනවා. මොකද වෙන්නේ? අම්මා පුතා උපාදානය කරලා මැරිලා ගිහිල්ලා ඉන්නේ කවුරු වෙලාද? කවුරු වෙලාද ඉන්නේ? ප්‍රේතෙක්, යක්ෂයෙක්, භූතෙක් වෙලා ඉන්නේ. ඒ ආවරවස්සේ මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉන්න හොඳම කට්ටඩිය ගෙනල්ලා තොවිල කළා බෝතලය ඇතුලට දාලා ගිහිල්ලා මූද දානවා. මගේ අම්මට අවුරුදු දවස ගිහිල්ලා දුන්නේ ඇඳුම් පැළ දුන්නේ නෙවෙයි. ධර්ම දේශනාවක් කළේ පැයක්. පවුල ඔක්කොම එකතු කරලා. පැහැදිලිද කියන්නේ? එන මතක තියාගන්න අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. ඔබට වෙලා නැහැ මට මේ ටික විස්තර කරන්න. ඔබ නමුත් මේ පුංචි හොදයක් ලැබුවේ පෙර සංසාරේ පිනකට. මේ උතුම් දළදා හාමුදුරුව වැඳලා මේ කුසලයේ තවත් මහත්ඵල මහානිසංසකෙන්න. තමන්ට වාසනාව ලැබුණේ පෙර පිනකට. මාව ඔබට හම්බුනේ පෙර පිනකට. පැහැදිලිද? ඒ නිසා මට වැඩි විස්තර කරන්න යන්න බෑ. ඔබගේ ජීවිතයේ ඔබගේ තමන්ගේ ගිහි ජීවිතයේ තමන්ගේ නිවන ලබා ගන්න මම මෙන්න මේ දේ කියනවා. අහුම්කම් දෙන්න. තමන්ගේ හිතයි අපි හදා ගන්න ඕනේ. හිත හැම කෙනෙක්ගේම බාහිර කය අපි හැම කෙනෙකුටම පේනවා. නමුත් හිත පේන්නේ නැහැ. ඔබගේ හිතේ ඒ තරම් මොනවද තියෙන්නේ? කෙලස් තියෙනවා. පැහැදිලිද? අම්මගේ හිත පුතාටවත්, පුතාගේ හිත අම්මටවත්, අම්මගේ හිත තාත්තටවත්, තාත්තගේ හිත අම්මටවත් පේන්නේ නැහැ. එහෙම පෙවුනොත් අපිට මෙහෙම උපන් ඉන්න බෑ. අපි බින්ගයකට ගිහිල්ලා හැංගිලා ඉන්න වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න තණ්හා උපාදානය කරගන්න එපා. ඇයෙන් රූප දකින්න. තණ්හා උපාදානය කරගන්න එපා. රූප දකින්න. තණ්හාව ඇති කරගන්න එපා. පැහැදිලිද? කනෙන් ශබ්ද අහන්න වෙන්න වගේම තණ්හාව ඇති කරගන්න එපා. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ ගන්න තණ්හාව ඇති කරගන්න එපා. දිවෙන් රස බලන්න තණ්හාව ඇති කරගන්න එපා. භවය නැති කරන්න මේ ඔබට කියන්නේ. පැහැදිලිද? ශරීරයෙන් ස්පර්ශය ගන්න තණ්හා උපාදානය ඇති කරගන්න එපා. පැහැදිලිද? මනසිනෙත් එමය සිතුවිලි අල්ලගන්න තණ්හා උපාදානය කරගන්න එපා. හරි. සියලුම දෙනාට මේ පුංචියෝ ඔබට ලබා දුන්නේ ධර්මයක්. ධර්මය, ඒ කියන්නේ ධර්මය කියලා කියන්නේ තමන්ගේ නිවැරදි වෙන්න ජීවිතය හදාගන්න, භවය නැති කරගන්න දෙයක්. ඒ ලබාගත්තා වූ කුසලය. ඒ කියන්නේ ඔබට යම් කිසි දෙයකින් හිත වෙනස් වීමක් වුණාද, මනස වෙනස් වීමක් වුණාද, ඒ කියලා කියන්නේ කුසල් සිතක් පහළ වුණා කියන එක. ඉතින් ඒ නිසා ලොකු ඔබට නිවන් දකින්න හේතු වෙන කුසලයක් ඔබ කරගත්තේ අද මේ උතුම් දළදා හාමුදුරුවෝ වදින්න ඇවිල්ලා. ඒ ප්‍රථම පින් කොටස උතුම් දළදා වහන්සේට අනුමෝදන් කරමි, අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඔබට උතුම් දළදා වහන්සේ වැඳගෙන වැඳ පුදාගෙන
නැවත නිවසට කිසිම කරදරයකින් තොරව යන්න මේ කුසල් දෙවියෝ බාර අරගෙන ආශිර්වාද කරත්වා කියලා සාදුකාරයක් දෙන්න. චන්ද්‍රකාන්ත මහත්තයා වගේ අය පොලිසියට විතරක් නෙවෙයි රටටම සම්පතක් රටටම ආඩම්බරයක්. එතුමාගෙන් අපට ආදර්ශ නෙවෙයි පරම ආදර්ශ ගන්න තිබෙනවා. ඒ නිසා බොහොම පින් මේ කරන සත්භාවයට සනේ සාදු සාදු කියලා අපි පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. රාජකාරිය දේවකාරියක් කරගෙන මේ මහ ජනතාවගේ හිත දලදා හාමුදුරන් මදින්න යන ගමනේදී සකස් කරලා දෙන මේ චන්ද්‍රකාන්ත මහත්තයාට අපි අනේක වාරයක් පින් දෙනවා. බොහොම ස්තුතියි.